අපි මේ සියලු දෙනාගේ වෙලා තිබෙනවා මේ පාසල් භූමියේ තියෙන කිසිදු දෙයකට ඕනෑම විශේෂ සමාජයක් නොවනට ඔයගෙම මේ පාසල් භූමියේ සදාචාර සංස්කෘතිය රැකෙන ලෙස මෙම පාසල් භූමියේ කටයුතු කරන ලෙස අපි මෙම ස්ථානයේ කරන සියලු දෙනාගම ඉල්ලා සිටින මණ්ඩලයේ බව දැනුම් දෙනවා. ඔව්. ක්‍රීඩාංගණයේ එක් කොනයකින් පොල්ලතු වීමේ තරගය ආරම්භ වෙලා තියෙනවා. ඊටමත් උණුසුම් තරගයක් අපිට දැක් ගන්න පුළුවන්. හතුරු වෙලා අපේ කාන්තාවගේ පොල්ලතු වීමේ හැකියාව වනාලෙස උරගා බලන ඊටමත් සුන්දර තරගයක් කිව්වොත් ඉවරදී පොල්ලතු වීමේ තරගය ඊටමත් උද්‍යෝගයෙන් ඔවුන් එම තරගයේදී හිමක සහ ශාස්මික ඔබ සියලු දෙනා ආරම්භක ස්ථානයට වාර්තා කරන්න. අලියට ඇස තැබීමේ තරගය. මල්මුට්ටි විදීමේ තරගයේ ප්‍රබෝධි අපි කිව්වොත් මැඩිකේ පැමිණලා තියෙනවා මල්මුට්ටියේ විදින්න. අපි බලමු මල්මුට්ටියට හරියටම මල් වර්ෂාවකදී ඔය ජයග්‍රහණය කරේද ගියා මල්මුට්ටි විදීමේ තරගය. අපි බලමු ජයග්‍රහණය. ඉතාමත් සුළු මොහොතේ මල්මුට්ටි මහතාට ඒ වගේම සචේ මහතා. ඒ වගේම සයුනි යුහාරා උදිසික මහතාට ආරාධනා කරනවා බනිස් කෑමේ තරගය විනිශ්චය කරලා දෙන්න මෙන්න. ඒ වගේම සයුනි යුහාරා උදිති ටුවින් සහ සෙනික බනිස් කෑමේ තරගය සඳහා වාර්තා කරන්න. බනිස් කෑමේ තරගයට ඉදිරිපත් වන තරඟකරුවන් මෙම ස්ථානයට පැමිණෙන්න ඔබගේ නව තිබේදයි කියා කාලා අපි නැවත ඔබට මතක් කරනවා. කාලා බනිස් ගෙඩිය කාලා අවසන් වෙච්ච ගමම්ම මේ පැත්තට දුවගෙන එන්න. හරි. එකයි දෙකයි තුනයි. පුංචි පැටව දැන් තමන්ගේ තරගය ඉතාමත් උනන්දුවෙන් කරගෙන යනවා. අපි බලමු ජයග්‍රහණය කරන්නේ කවුද කියලා. සන්මල්ලි ඔයා මේ පැත්තෙන් ඉන්න මේ පැත්තෙන් ඉන්න දුවගෙන එන පළවෙනි තරඟකරුවා අපි පළවෙනි ජයග්‍රාහකයා ලෙස තෝරා ගන්න ලබනවා. ගෙලලා අවසන් 1 2 3 මේ අවස්ථාවේදී සපෙමිනියා ආරම්භ කරනවා පිටි හාස්‍ය සේවයේ තරගය. තරගකාරිය දුවගෙන එනවා. ප්‍රථම සහ දෙවන ස්ථානයේ මේ අවස්ථාවේදී වාර්තා කරනවා. ඉතාමත් අලංකාර මෝණ තරගකලේ අපිට තවත් කීප දෙනෙක් දෙන ලෙස අපි ඉල්ලා සිටිනවා.